හරි අද විඩිය කත කරන්න න්නේ අපි මාර කලින් විඩියකම පාට්ට තමයි මේක ඉතිං පස්වනි පාඩමේ සෑන්ඩ ඩෙල්ප of සබ්ලිමේෂන් ඉවපරේෂන් ෆෂන් ඇටමයිසේෂන් සහ ලැටිස් ෆෝමිෂන්ට ඩිසෝසිේෂන් ල අපි කරන්න කතා කරන්නේ අපිකට කතාරයන් මුලින්ම කියන්නේ සෑන්ඩ ඩෙල්ප සබ්ලිමේෂන් ම තේරි පට්ටික්මටි ගන්න ස්ටන්ඩ සබ්ලිමේෂන් අපි දන්නවා සබ්ලිමේෂන් කියනවාද සබ්ලිමේෂන් කියන්නේ ගෑස් ලික්විඩ් ඩිරෙක්් එක වෙනස් වෙන එක ගෑස් සොලිට ගෑස් ඩිරෙක්් ඒක වෙනස් වෙන එක දැහිතන්න අපි එක්සම්පල ඉරදුනොත් කාබන් ඩයිසයිඩ් දන්නනි කාබන් ඩක්සයිඩ් සොලින්ඩ තින එක කාබන් ඩක්සයිඩ් ගෑස් එක විදිට කන්නෝටනවා එතකොට ඒක ඩිරෙක්් කන්වර්ෂණ එකක් වෙන්නේ ඒක ලික්විඩ්ට යන්නතුව කෙරීම ගෑසකට එන එක තමයි මේ සබ්මිෂන් කියන් එතකොට හිතන්න එක මේ ඒක එන්ඩ තමිත එක්ස්ෝමික්ද අපි අයිස් කැටයක් මම මේ එක්සම්පල දෙන්නේ මේක සබ්ලිමිෂන් නෙමේ අයිස් කැටයක් අපි ලික්විඩ්ඩයක් කරන්නම් අපි ඒකට හිට දෙන්න ඕන්නේද හිතන්න ෆ්‍රිච්ච එක තියන්නේ අපි ෆ්‍රිච්ච එකෙද කූල්ලන අපි එලියෙන් තිබොත් එකට පිටත පරිසරයෙන් ඇතුළට හීටයක් දෙනවා යන්නේ ඒක එන්ඩතමික් එතර මේකත් මොකක් වෙන්නේ සොලිඩ්ඩය ගෑස්ය බවට පත් කරනවා කියන්නේ එයාගේ තියෙන බොන්ස් අපි බ්‍රේක් කරන්න ඕනේ බ්‍රේක් කරන්න ඕන කියන්නේ තියෙන ස්ට්‍රෝන් බොන්් මෙටල් සොලිඩ් එක මෙ තියෙන බොන්්ඩ එක අපි තව ඒක බොන්්ඩ එක ස්ට්‍රෙන්තස් එක අඩු කරනවා ඒකැන් අපි එකට හිට දෙන්න ඕන අනිවාරෙන් ඒගැන මේක අනිවාරෙන්ම ගැන ස්ටන්ඩ් එන්තැල්පී of sublimation අපි එක ඩිනෝට් කරොත් මෙන්න මෙහෙම සබ් කියලා මේක always endothermic මං ඔයගොල්ලන්ට ඊක්වේෂන් එකත් එක්සාම්පල් දෙන්න හිතන්න කැල්සියම් සොලිඩ් එක නොවල් කිසි ප්‍රශ්නය සොලිඩ් එක ගැස බට පත්තිෙන එතකොට අයිට සොලිඩ් එක අයිට ගෑස් එක බර පත්වෙනවා මේක බන්න බොන්ස්වල කිසි වෙනසක් කියලා නෑ ඒක තිබ්බ නේචක තම වෙනස්සල තින්නේ එතකොට මේක අනිවාරෙන් ඔකොට වෙනති මේක තිබ්බ ෆෝසස් මත්වෙලා නෑන එකන්නේ සෙකන්ඩරි වලින් ගත්තුත් ලන්ඩන් ෆෝසස් විතරයි වෙනස්සල තින් ඇතුල තිබ මොලකිවල්ල තිබ ඇතුළේ මත් තිබ බොන්් සට මත් බොන්්ඩෙට මත්වෙලා නෑ අපි හිතුවොත් මෙටල්සල්ට මේ කතාව සෝඩියම් ගම් සෝඩියම් සොලිඩ්ඩයක් සෝඩියම් ගෑස්ට පත්ව එතොර මෙතන මොකද තින්නේ අපි හිතනකෝ මෙත ඇතුලේ අනිවාර දන්න මෙටල් බොන්ඩ තින ොද එක සොලිඩ්ඩයක්කිද ගෑස් ඇකලට මෙටල් බොන්ඩ තින්න එන අනිවාරය මෙතන මෙටල් බොන්් මෙටලික් බොන්ස් කැඩලා තින තර සමානින් එම්සිව දුන්නොත් සබ්ලිමේෂන් එකදී සබ්ලිමේෂන් එකදී සෙකන්ඩරි ෆෝසස් විතරක් බ්‍රේක් ගෙනගේ වැරදි මොක මෙටලික් වලද මෙටලික් බොන්ස් බ්‍රේක් වන්න ඕන අනිවාරම එතවට තව එක්සම්පල දුන්නොත් සොරි අයන් තිනවා අයන් සෝරිඩ් එක යනවා අයන් ගෑස්වල්ට එතකොට මේ අපි හිතුමනිකම වල ඔන්නම් වැලිස් දෙන්නම්මං සබ් මේ පාඩන් කරන්න නෑ සොලිඩ් 108යි මේතින් මෙයා තීරික්පට තකොට අප මෙම තර ලියගන්න පුලා තික ප්‍රශ්නයන් නෑ අපි ඉට පස්ස තියනට සබිමේෂණ කර අපිට පස් තියෙනවා ස්ටන්ඩ එන්තල්ප ඉවපරේෂන් ඉවපරේෂන් කියන මකක්ද ඉවපොරේෂන් කියන්නේ ලික්විට්ටු ගෑස් කරන එක මේකරිත් අර ඉස්සල කිව වගේම ලික්විඩ්ඩු ගෑස් කරනම් තිබ්බ බොන්ස් ටික ස්ට්‍රෙන්න්ත් එක අඩු කරන්න පැ ඒන අපි හිට අනිවරම ඇතුළ දෙන්න ඕනේ ලික්විඩ්ටු ගෑස්ට් standard enthalpy of evaporation always endothermic අපිට ඩිනෝට් කරන්න පුළුවන්
එහෙම ලියන්න පුළුවන්. මේ හැම එකදී අපි කතා කරේ මුලින් ඉඳන්ම 1 මෝල් ඩිසෝසියේෂන් වෙන එකක්. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා ගෙදිත් එන්නේ සෝඩියම් එන්නේ සොලිඩ් එකක් එන්නේ ගෑස් වලට ඉස්සෙල්ලා යනවා නම් ඒ යන්නේ 1 මෝල් විතරයි. දැන් මේකෙදිත් අපි හිතන්න ලික්විඩ් එක ගෑස් වලට යනවා. අපි ලේසිව ගමු වතුර. වතුර H2O ලික්විඩ් එක H2O ගෑස් එකක් යනවා නම් මෙතන අනිවාර්යෙන් යනනේ 1 මෝල්. 1 mole of H2O liquid එක තමයි මේකට වෙන්න ඕනේ. එතකොට අපිට මේ ඔඩිනේට් කරන්න පුළුවන්. සාමාන්‍ය මේකේ අගය ගත්තොත් 40.7 කිලෝජූල් per mole තමයි එන්නේ. ඉතින් මේකෙත් අපිට නිකම් ඕන එක්සැම්පල් එකක් දාගන්න පුළුවන්. ඉතින් මේකේ gas liquid to gas මේකෙදි values තියෙනවා. values කරපරම් කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ අපි ගත්තොත් standard enthalpy of fusion. ෆියෂන් කියන්නේ මොකද්ද? ෆියෂන් එකක් කියන්නේ solid to liquid. solid to liquid කියන්නේ අපි ගත්තොත් ice කැලයක් දිවෙනවා වගේ. ice කැලයක් දිවෙන මම ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට explain කරා. ඒකෙදිත් මොකද වෙන්නේ? අපි heat එකක් externally actually system එකට ලබා දෙනවා. එතකොට fusion ගත්තොත් delta fusion අනිවාර්යයෙන්ම always endothermic. එතකොට මේකෙදිත් වෙන්නේ 1 මෝල් එකක් තමයි. අපි හිතමු සෝඩියම් ගත්තොත් සෝඩියම් සොලිඩ් එක සෝඩියම් ලික්විඩ් වලට යනවා. ඉතින් normally මොකක් හරි වැලියු එකක් තියෙනවා. ඒකට ඉතින් අපිට ඒක පාඩම් කරන්න ඕනේ නැහැ. මේක වැලියු දුන්නොත් 2.6 කිලෝ ජූල් per mole. ඒක පාඩම් කරන්නේ මම මේ නිකම් ලියන්නේ මේ වැලියුස් ඒවා ගණන් ගන්න එපා. ඔගොල්ලෝ අයිඩියා ගන්න ලියන්න. ඉතින් මේකේ තව තියෙනවා වතුර අයිස් කැට දිනනවා නම් වෝටර් යනවා ලික්විඩ් වලට. එච්චරයි ඉතින්. I2 solid එක යනවා I2 liquid වලට. අපි ඊට පස්සේ කතා කරමු standard enthalpy of atomization. මේක වැදගත්. මෙන්න මේක වැදගත්. පොඩ්ඩක් මේක ඔලුවට දාගන්න ඕනේ. atomization කියන්නේ මොකද්ද? මොකක් හරි එලිමන්ට් එකක් හරි කම්පවුන්ඩ් එකක් හරි ස්ටෑන්ඩඩ් ස්ටේට් එකේ ඉඳන් එයාගේ මෝල් එයාගේ ගැසියස් ඇටම්ස් වලට කන්වර්ට් වෙනවා නම් ඒක තමයි ඇටමයිසේෂන් කියන්නේ. මේක එහෙම කිව්වට මෙලෝ දෙයක් තේරෙන්නේ නැතුව ඇති. මේකත් always එන්ඩෝදර්මික්ම තමයි ඉතින්. අය මේකෙදි දෙන්නේ මොකද්ද? බොන්ඩ්ස් කඩන එක. අනිවාර්යයෙන් අපි හීට් එක එළියෙන් දෙන්න ඕනේ. හිතන්න I2 solid එක I2 gas වලට යනවා. හැම වෙලේම බොන්ඩ් ඇටමයිසේෂන් එකේදී වෙන්නේ gaseous atoms වලට යනවා. දැන් හිතන්න gaseous atom එකක් I2 කියලා තියෙන දෙයක් නැහැ නේ. මේක වැරදි. එතකොට I2 solid එක යන්න ඕනේ I වලට. I කියන gaseous atom එකට. එතකොට මේ equation balance කරන්න මම මේක half වලින් වැඩි කරන්න ඕනේ අනිවාර්යයෙන්. ඒක ඔයගොල්ලන්ට මේ හැදිලා එන්න ඕනේ. එතකොට Br2 මම මේ examples නිකන් දෙන්නේ මේ liquid එකක් මේකේ gas එකට කන්වර්ට් වෙනවා. මේකෙත් භාගයයි. තවත් Cl2 gas Cl2 solid Cl gaseous atom එකට කන්වර්ට් වෙනවා. මේක භාගයයි. ඉතින් මෙහෙම අපිට ඩිනෝට් කරන්න පුළුවන්. මේකේ වැදගත් කතා වෙන්නේ දැන් හිතන්න මෙන්න මේකට ඔයගොල්ලෝ හිතලා උත්තරයක් දෙන්න බලන්න. I2 solid එකක් I gas වලට යනවා. I gaseous atom එකට යනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේක මොකද්ද? delta atomization enthalpy එක කියලා. මම හිතන්න මේකට මම දෙනවා Hesses diagram එකක්. half I2 gaseous. මෙන්න මේකට ගිහිල්ලා මෙන්න මේකට යනවා. ඒ කියන්නේ මොකක්ද දැන් වෙනවා තියෙන්නේ? solid එකක් gas එකට යනවා. ඒ මොකද්ද? solid එකක් gas කියන්නේ කෙලින්ම ඇවිල්ලා තියෙන එක. ඒක sublimation එකක්. අපි එතකොට ඒ කියන්නේ sublimation enthalpy දන්නවා නම් මේක මෙතනට යන sublimation enthalpy එක භාගයෙන් බෙදලා. එතකොට මෙතන gaseous to gaseous. ඒ කියන්නේ මොකද්ද? අපි දන්නවා bond dissociation එක. නේද? එතකොට අපි දන්නවා delta H bond dissociation බෙදීම 2යි. එතකොට අපි ලියන්න පුළුවන් delta atomization
එන්තැල්පි එක ඩෙල්ටා H සබ්ලිමේෂන් එක බෙදීම දෙක දන්න ඩෙල්ටා H ඩිසෝසියෙන් බෙදීම දෙක. තියෝක තමයි මේකේ මම මේ වැදගත් පොයින්ට් එකක් දුන්නේ මේක මතක තියාගන්න. තව එකක් ගත්තොත් මෙටල් විදිහට අපි ගත්තොත් මේකෙදි මෙටල් වල තියෙන වැදගත් කතාවක් තියෙනවා. මෙටල් සොලිඩ් නේ හැම වෙලේම. මෙටල් කියන්නේ සොලිඩ් එක. ඉතින් විහිළුව තමයි මම මැග්නීසියම් ගත්තොත් මැග්නීසියම් අපි හිතමු මෙන්න මෙහෙම යනවා කියලා. දැන් මේක දැක්කොත් කියන්න පුළුවන් කාට හරි මේක සොලිඩ් ඉඳන් ගෑස් වලට කෙලින්ම යනවා. එහෙනම් මේක වෙන්න පුළුවන් එන්තැල්පි සබ්ලිමේෂන් නේද? ඔව් සබ්ලිමේෂන් වෙන්න පුළුවන්. තව එකකට මොකද්ද මේ කියන්නේ? තව එකකට කියන්න පුළුවන් මේක ඇටමයිසේෂන් වලට යනවා කියලා. ඒක වැරද්දක් නැහැ නේ. ඇටමයිසේෂන් වලට යනවා කියන්නේ මොකද්ද අපි මොකක් හරි කම්පවුන්ඩ් එකක් හරි එලිමන්ට් එකක් හරි 1 mole of gaseous atom එකකට කැඩෙනවා කියලා. ඉතින් මේක තමයි වෙලා තියෙන්නේ. ඉතින් අපිට මේක කියන්න පුළුවන් සබ්ලිමේෂන් එක නැත්තම් O delta H atomization of magnesium. මේකදී මේ දෙකම සමානයි. සමානයි කියන්නේ දෙකම දෙකින් හෝ එකක් අපිට කියන්න පුළුවන් මේකේ වෙනවා කියලා. අපි ඊට පස්සේ කතා කරොත් මේක මේකක් තියෙනවා දැන් කලින් පේපර්ස් වල තියෙන්නේ ලැටිස් අපි දැන් කතා කරන්න යනවා ලැටිස් අපි ලැටිස් දන්න මෙටලික් ලැටිස් තමයි තියෙන්නේ. ඉතින් අපි දන්නවා ඒක අපි දැන් ඉගෙන ගන්න යන්නේ ලැටිස් ඩිසෝසියේෂන් එකයි ලැටිස් ෆෝමේෂන් එකයි ලැටිස් කැඩෙන එකයි ලැටිස් හැදෙන එකයි අයනික් ලැටිසස්. නමුත් පරණ පාස් පේපර්ස් වල තියෙන්නේ ලැටිස් ස්ටෑන්ඩඩ් එන්තැල්පි ඔෆ් ලැටිස් කියලා. ඒ අපිට පරණ පේපර්ස් වල දීලා තියෙන්නේ ෆෝමේෂන් එක විතරයි. ඉතින් මම මේක දෙකට කඩලා උගන්වනවා. මේ අලුත් සිලබස් එක තමයි. ඉතින් අපි කතා කරොත් ස්ටෑන්ඩඩ් enthalpy of lattice dissociation. ඩිසෝසියේෂන් කියන අපි මොකක්ද කියලා දන්නවා. ඒ කියන්නේ බොන්ඩ් එක කැඩෙන එක. එතකොට මේකත් අනිවාර්යයෙන්ම එන්ඩෝතර්මි. يعني අපි ෆෝස් එකක් දෙන්න ඕනේ. අපි හොඳටම දන්න එකක් ලියමු මැග්නීසියම් ක්ලෝරයිඩ්. මේක ලැටිස් එක අපි දන්නවා. මේක සොලිඩ් එකක් මෙටලික් ලැටිස් එකක්. එතකොට මොකද්ද මේක වෙන්නේ? මේක වෙන්නේ මේකේ තියෙන අයන්ස් වලට කැඩලා යනවා. නෝමල් නිකන් ඉක්වේෂන් එකක් වගේ. 2+ gaseous atoms වලට කැඩලා යන්නේ. ඒක තමයි gaseous ions වලට කැඩලා යන්නේ. ඒක තමයි මතක තියාගන්න ඕනේ. මෙන්න මේකේ 1 mole of ලැටිස් තමයි කැඩෙන්නේ. අපි මේ පාඩම් පුරාම අපි කතා කරේ මොකද්ද 1 mole of dissociation of formation විතරයි. හරිද? ඒක හොඳට මතක තියාගන්න ඕනේ අනිවාර්යයෙන්ම. gaseous ions වලට කැඩලා යනවා. ඉතින් මේක තමයි magnesium chloride equation එක. අපි මේකෙදි මොකක් හරි වැලියු එකක් ඇති. අපිට ඒක අදගත් නැහැ. මොකක් හරි වැලියු එකක් ඇති. ඊට අපි තව එකක් එක්සැම්පල් එකක් දුන්නොත් aluminium oxide මොකක්ද මේකේ තියෙන්නේ ඇලුමිනියම් දෙකක් තියෙනවා. අපි දන්නවා ඇලුමිනියම් 3+ gaseous atom එකට කැඩලා යනවා. O3 කියන්නේ මොකද්ද? මෙතන අනිවාර්යෙන් 2- තියෙන්න ඕනේ පෙරොක්සයිඩ් ඔක්සයිඩ් එක. ඔක්සයිඩ් තුනක් තියෙනවා. ඉතින් මේක තමයි වැලියු. මේ මොකක් හරි වැලියු එකක් ඇති. අපි මේ කියන්නේ lattice of dissociation. කියන්නේ මේක කැඩෙන එක. ඉතින් අපි කතා කරොත් මොකද්ද standard enthalpy of lattice formation. lattice formation කියන්නේ ඉතින් මොකද්ද? මේක කැඩුණා නම් formation කියන්නේ මේක රිවර්ස් එකෙන් නෙමෙයි. කියන්නේ මේක මේ පැත්තට කැඩලා නම් මේ කැඩෙන නම් මොකක්ද දෙන්න ඕනේ? මේක මේ පැත්තට යනවා. කියන්නේ ඉතින් මේකේ magnesium 2+ gaseous atom එකක් එකතු වෙලා chlorine gaseous atom දෙකක් එකතු වෙලා magnesium chloride lattice එකක් හදනවා. එතකොට දැන් මේ හිතන්න මම මෙන්න මේකේ magnesium chloride dissociation අගය දුන්නොත් ඒක අපි දන්නවා එන්ඩෝතර්මික්. මෙන්න මේක එක්සෝතර්මික්. මොකද රිවර්ස් වෙලා අනිවාර්යෙන්. මේක +2522 කිලෝජූල් per mole නම් මේකේ මොකද්ද වෙන්න ඕනේ? මේක වෙන්න ඕනේ -1. ඒකෙම -1.
2522 කිලෝජෝල්කම ඉතින් නරකම නිවස් එක මම හිතනවා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. ඉතින් අපි තව පාටි සමය